ඔය විදිහට තමයි දෙවෙනි ඒකකයේ අවසාන වෙන්නේ. හරි. එතනින් දෙවෙනි ඒකකයේ අවසානයි. ඒකකයක් අවසාන වීමේ සතුට. හරි. භුක්ති විඳින්න පුළුවන්. හරි. 2027 මේ පන්ති ආරම්භ කරලා ඔන්න දැන් අපි ප්‍රතිඵල එන්න කලින් එක ඒකකයක් අවසන් කරලා හරි ප්‍රතිඵල තාම වෙilla නැහැ. ඊළඟ සතියේ වෙන්නේ මේ සෙනසුරාදා දවස. හරි. ආයෙ ඉරිදා පන්ති නෑ. හරි. ඉරිදා ඇග්‍රි පන්ති නෑ. හරි. හරියට අහගන්න. හරි. ඉරිදා ඇග්‍රි පන්ති නෑ. අනිත් BSc පන්ති තියෙනවා. ඇග්‍රි පන්ති නෑ. සෙනසුරාදා එන්නේ ඔයගොල්ලෝ එකේ ඉඳලා 5 කියන කාල සීමාව. එකේ ඉඳලා 5 වෙනකන්. එතකොට මොනවද 5 කියන්නේ හවස 5 එකේ ඉඳලා 5 වෙනකන් කොහොම වෙන අර්ථ ගන්න එපා. මේ මෙතෙන්දී අතරමැද විවේකයක් හම්බ වෙනවා. හරි. අතරමැද විවේකයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් 3යි කාල විතර වගේ වෙනකොට විනාඩි 20ක 30ක විතර වගේ ප්‍රමාණය විවේකයක් හම්බ වෙනවා. ආසන්න වශයෙන් අපි පැය 4ක් විතර වගේ කාල සීමාවක් ක්ලාස් එක කරනවා.